හලෝ හැමෝටම වෙල්කම් කියලා පිළිගන්නවා RM ටෙක්නික් channel එකට. ඉතින් ඔන්න අද කතා කරන්නේ කොහොමද මෙන්න මේ වගේ තියෙන ගේම් ප්ලේ වීඩියෝ ක්ලිප් එකකට මේ වගේ සුපිරි ඕ ලෙවල් එකක් හදාගන්නේ කොහොමද කියලා වැඩි කතා නැතුව අපි යම් වීඩියෝ එකට. මේක හදන්න යන්නේ Pixel Lab එකකින්. ඉස්සෙල්ලා මම මේ පොත් දෙක උඩ රත් කරලා මේ new text කියන delete කරන් ඉන්නා. ඊට පස්සේ වාඩ කරන්න තියෙන්නේ මෙන්න මෙතන 3.icon උඩ එක සරට ටච් කරලා මෙන්න මෙතන image size කියන එකට ගිහින් මෙන්න මේ පොඩි ඊතල ගාලා ටච් කරලා මෙන්න මෙතන YouTube thumbnail කියන එක සිලෙක්ට් කරලා දැන් මේ size එක හරියන්නේ නැහැ නේ අපිට තියෙන්නේ මේ height කියන එකට 1280 දාලා width කියන එකට 720 දාන්න මම ඒ දෙක මාරු කරගන්නම් හරිද මෙන්න මේ මාරු කරලා මෙන්න මෙතන ඕකේ දුන්නා මෙන්න මෙහෙම තමයි අපිට බලා ගන්න පුළුවන් ඉන්නේ ඉතින්ලා මම කරන්නේ මෙන්න මෙතන A කියන එකට එහා පැත්තේ තියෙන මෙන්න මේ round icon එකට සිලෙක්ට් කරලා මෙන්න මෙතන arrow කියන එකට ගිහින් මම මෙන්න මේ end arrow size කියන එක දෙවෙනි එකට ගිහින් මෙන්න මේක අඩුම කරගෙන මම මෙන්න මේකේ size එක පොඩ්ඩක් අඩුම කරගන්න අඩුම කරගෙන මම මේක කෙලින් මෙන්න මෙහෙම තියාගෙන මෙන්න මේ වැඩි කරලා මම මෙන්න මෙහෙම ගානට මෙන්න මෙහි ආකාර මෙන්න මේ ගානට ඉඳ තියාගෙන මම කරන්නේ මෙන්න මෙතනින් විතර මෙන්න මේක තියාගන්න එක මේ ගානට විතර මම තියාගන්න එක ඊට පස්සේ මම කරන්නේ ආයි මෙන්න මේ කොළපාට බෑග්ග්‍රවුන්ඩ් එක ඉස්සරහට ටච් කරලා මම මෙතන shapes කියන එකට ගිහින් මෙන්න මෙතන සුදු පාට මෙන්න මේක මෙන්න මේ උඩට වෙන්න ගානට මෙන්න මේ හදාගෙන තියාගන්න මෙන්න මේ ගානට විතර හරි මෙන්න මේ හදාගත්තට පස්සේ වාට කරන් දෙන්න මෙන්න මේ පොඩි උඩට ටච් කරලා මෙන්න මේ ඊට අයිකන් එකට එක සැරයක් ටච් කරලා මම මෙන්න මේකේ ෂැඩෝ එකකුයි ස්ට්‍රෝක් එකකුයි මම මෙතන දෙකම කළු දෙන්නම් හරි දැන් මම මෙන්න මෙතන ෂැඩෝ එකකුයි ස්ට්‍රෝක් එකකුයි දෙකම කළු දෙන මම මේ සුදු පාට මේ ඇඩ් කරගත්ත ෂේප් එකට ටච් කරලා මම මෙන්න මෙතනින් ඒකට පල්ලෙහා බලා ගන්නකොට මෙන්න මෙතන ටෙක්ස්ට් එක කියලා මම එතනින් මෙන්න මේ ගැලරි අයිකන් එකෙන් මගේ ගැලරියේ තියෙන ෆොටෝ එක සෙට් කරගන්න. හරිද මම මෙන්න මේ වගේ ෆොටෝ එකක් තමයි මෙන්න මේකට ඇඩ් කරගත්තේ. ඉතින් පොඩි මතක් කිරීමක් කරන්න තියෙනවා. ඔයාලට මෙන්න මේ ෆොටෝස් වගේ දේවල් ඕන නම් පල්ලෙහා තියෙන ඩිස්ක්‍රිප්ෂන් ලින්ක් එකකින් ගිහින් ඔයාලට පුළුවන් අපේ WhatsApp group එකට දෙනවා මේ වගේ දේවල් මෙන්න මේ වගේ ඉමේජස් ඉල්ල ගන්න. ඉතින් පොඩි මතක් කිරීමක් කරන්න දෙනවා. ඔයාලා තමයි මගේ වීඩියෝ ලයික් කරලා නැත්නම් කමෙන්ට් කරලා නැත්නම් ෂෙයා කරලා නැත්නම් දැම්ම ලයික් එකක කමෙන්ට් එක subscribe කරලා දාන්න තියාගන්න. ඉස්සරහට මේ වටින content මෙන්න මේ අපේ YouTube channel එක හරහා අප්ලෝඩ් වෙනවා. හරි මම මෙතන හරි ක්ලික් කරලා මෙන්න මෙහෙම තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ. ඊට පස්සේ මම කරන්නේ මෙන්න මේකට මම මෙන්න මේක ටෙස්ට් එකක් ඇඩ් කරගන්න එක. මම ඒ කියන එකට ගිහින් මෙන්න මෙතන add text කියන එකෙන් edit කියන එකෙන් මම මෙතන ටෙක්ස්ට් එකක් ඇඩ් කරගන්නවා. මම නම් දැන් ගහගෙන මගේ channel එකේ නම ඉතින් මේකට ගොඩක්ම හරින ගේමින් channel එකක් වගේ කරනවා නම් තමයි. ඉතින් මම දැන් මගේ channel එකේ නම ගහ ගන්නවා. මම මෙන්න නම ගහගෙන ඕකේ කරගෙන මම කරන්නේ ඉස්සෙල්ලා මෙන්න මෙහෙම පල්ලෙහාට ගිහින් මෙන්න මෙතනින් කලර් එකක් ඇඩ් කරගන්නවා නිකන් මං කහ පාට වගේ. ඊට මම මෙතනින් හරි ක්ලික් කළා. මම මෙන්න මෙහෙම පල්ලෙහාට ගිහින් කරන්නේ මෙන්න මේකට ෆොන්ට් එකක් ඇඩ් කරගන්න එක. AB කියන එකෙන් මම මෙන්න මේ වගේ ෆොන්ට් එකක් තමයි මෙන්න මෙතන names කියන ෆොන්ට් එක තමයි ඇඩ් කරගන්නේ. ඊට පස්සේ මම මෙන්න මෙහෙම තියාගෙන මම මෙන්න මේ ගානට විතර මෙන්න මේක මෙන්න මෙහෙම ලොකු කළා. මම මෙන්න මේ ගානට විතර මෙන්න මේක තියාගෙන මම කරන්නේ ආයිත් පල්ලෙහාට ගිහින් මේකට ෂැඩෝ එකක් සිලෙක්ට් කරනවා කළුම. ඊට පස්සේ ස්ට්‍රෝක් එකකුත් මම කළුම දාගන්නවා. හරි දැන් මම මෙන්න දැන් දාගෙන පොඩි වැඩක් කරන්න දිනවා අපිට මේ ඉන්නේ ෂැඩෝ කියන එකට ගිහින් enable කරලා මම මෙතන මෙන්න මේ පැත්තට ගිහින් සුදු පාට එක ටික් කරලා මම මෙතන blur edit කියන එක අඩුම කරගෙන offset x කියන එක මම පොඩක් මැදට වෙන්න තියාගන්නම්. මෙන්න මේක ෆෝන් එක කරන් දෙන්න පොඩ්ඩක් එහාට මෙහාට වෙන්නකොට මෙන්න මෙහෙම තියාගෙන blur edit කියන එක මම දෙකකට විතර දාගන්නවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න ඒක ලස්සට නිකන් 3D වගේ වුණා. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ ආයෙ මෙන්න මේ පොඩි කුඩ ටච් කරලා මෙන්න මෙතන arrow එක උඩ එක සැරයක් ටච් කරලා මෙන්න මෙතන round icon එක උඩ ක්ලික් කරලා මෙන්න මෙතනින් copy කියන එක උඩ එක සැරයක් ක්ලික් කරලා මෙන්න මේකේ copy එකක් ආයෙනවා. මම මෙන්න මේක මම මෙන්න මේ හරියෙන් විතර තියාගන්න. මෙන්න මේ හරියෙන් විතර තියාගෙන ආයෙ පොඩි උඩ ටච් කරලා ආයෙ මම මේ සුදු පාට shape එක උඩ එක සැරයක් ටච් කරලා මෙන්න මේකෙත් copy එකක් ගන්නවා. හරි දැන් මම මෙන්න මේකෙත් මෙන්න මෙහෙම copy එකක් ගත්තා. මෙන්න මෙහෙම copy එකක් අරගෙන ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ මෙන්න මේකේ මම කරන්නේ මෙන්න මෙතන මම දැන් ඇඩ් කරගත්ත ටෙක්ස්ට් එක උඩ එක සැරයක් ටච් කරලා මෙන්න මේකෙත් මෙන්න මෙහෙම copy එකක් අරගෙන මෙන්න මේකේ මම කරන්නේ මේක මම පල්ලෙහාට දාන්නේ මෙන්න මේක කරන්නේ edit කියන එකට ගිහින් මෙන්න මෙතනින් like subscribe කියලා දාගන්න. ඉතින් ඔයා TikTok එකට වගේ කරනවා following ඒ වගේ දේවල් දාගන්න. ඉතින් මට අවශ්‍ය කරන්නේ මේ YouTube එකට දාගන්න විදිය හදන එක කියලා දෙන්නේ. ඉතින් අමතක කරන්න මෙන්න මේක උදාහරණයක් විදිහට කියලා දෙන්නේ. මම මෙතනින් type කරගන්නවා. මේකට done කරගෙන මෙතනින් okay දෙන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න මෙන්න මේ වගේ තමයි බලා ගන්න පුළුවන්. ඉතින් මම මෙන්න මේක පොඩක් පොඩි කරගන්නවා. හරි දැන් ඉතින් මෙන්න මේක මඩ මෙන්න ගොඩක් පොඩියට වෙන්නන්නේ මොකද මම මෙන්න මෙහෙම මේක තිරස්සරට ගත්ත නිසා මේ YouTube size එකට ගත්ත නිසා නැත්තම් ඔයාලා නිකන් හදද්දි මේක ගානට ලොකුවට පෙන්නනවා. ඉතින් මෙන්න මේ වගේ තමයි ඔයාලා හදා ගන්න පුළුවන්. ඕනනම් මේ arrow එක ඔයාලට පාටක් කරලා හදා ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට කරන්න තියෙන ආයි මෙන්න මේ
මැද තියෙන කොළ පාටක උඩ මෙන්න මෙතන කොළ පාට මේක උඩ එක සැරයක් ටච් කරලා මෙන්න මෙතනින් රවුන්ඩ් අයිකන් උඩ සිලෙක්ට් කරලා මෙතන ෂේප්ස් කියන එකට ගිහින් මම මෙන්න මෙතනින් මෙන්න මේක පොඩ්ඩක් ලොකු කරලා මෙන්න මේක හදාගෙන මම මෙන්න මෙහෙම ඔයාලට මේ මැද ඔයාලට පේනවාද මෙන්න මේකක් තියෙනවා මම මෙන්න එක වැහෙන්න මෙන්න මෙහෙම තියාගෙන මම මෙන්න මේකට කලර් එකක් ඇඩ් කරගන්නවා නිකන් මම මෙන්න මේකට කලර් එකක් ලා කොළ වගේ කලර් එකක් ඇඩ් කරගන්නවා ඉතින් මෙන්න මේ කලර් එක නම් අනිවාර්යෙන්ම මම දෙන කලර් එකම දෙන්න ඕනේ නැත්නම් එතන ඔයාලට ඇඩ් කරන්න ගියාම පොඩි ප්‍රශ්නයක් වෙන්න පුළුවන් මම මෙන්න මෙහෙම තියාගෙන මම කරන්නේ මෙන්න මෙතන හරිය ක්ලික් කරලා පොද්දෙකුඩ එක සැරයක් ටික් කරලා මෙන්න මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ මම ඇඩ් කරගත්ත ෂේප් එකේ කොළ පාට ඒක මම පල්ලෙහාට මැදගෙන යන්න මේ ඩොට් එකෙන් මම ඔක්කොම වඩා පල්ලෙහාට මම අරගෙන යන්නම් මෙන්න මේක හරිද මම පල්ලෙහාට අරගෙන මෙන්න මේ වගේ තමයි බලා ගන්න පුළුවන් නේ ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ අපි දැන් පළවෙනි ස්ටෙප් එක ඉවරයි දැන් තියෙන්නේ අපිට මේක කොහොමද වීඩියෝ එකට ඇඩ් කරගන්නේ කොහොමද කියලා මෙන්න මේක ඔයාලට ඇඩ් කරගන්න තියෙන්නේ මෙන්න මෙතන ෂේප් මෙන්න මෙතන චිප් අයිකන් උඩ එක ක්ලික් කරලා මෙන්න මෙතනින් save as image ගිහින් මෙන්න මෙතනින් මේ quality select කරලා මෙන්න මෙතනින් save to gallery දුන්නා ඊට පස්සේ යන් අපි මේකට වීඩියෝ එකට ඇඩ් කරගන්නේ කොහොමද කියලා බලන්න ඒකට අපි යන්නේ ඊට පස්සේ මම ආවේ කවුරුත් දන්නා CapCut app එකට ඉස්සෙල්ලා මම කරන්නේ ඔයා ඉතින් මේක කරගන්න කලින් මෙන්න මේ ඕලව එක හදලා ඊට කලින් ගේම් ප්ලේ ක්ලිප් එකක් ඇඩ් කරගෙන තියන්න නැතිනේ අන්නේ ගේම් ප්ලේ ක්ලිප් එක new project කියන එකෙන් ඇඩ් කරගන්නම් ඉතින් මගේ ගේම් ප්ලේ ක්ලිප් එක ගේම් ප්ලේ කරන ක්ලිප් එක ඉස්සෙල්ලා මෙන්න එතනට ඇඩ් කරගන්න හරිද මම මේ ගේම් එක ප්ලේ කරන ක්ලිප් එක ඇඩ් කරගන්නම් හරිද මම මෙන්න මේ ගේම් ප්ලේ ක්ලිප් එකේ ස්ක්‍රීන් රෙකෝඩ් එකක් දාගෙන ඇඩ් කරගෙන වඩ කරන්න තියෙන්නේ මෙන්න මෙතනින් ඕලවේ කියලා එකක් තියෙනවා ඕලවේ කියන එකට ක්ලික් කරලා මෙන්න මෙතනින් ඇඩ් ඕලවේ ගිහින් ෆොටෝස් යටතේ ඔයා හදාගත්ත පික්සල් ලැබ් එකෙන් ඔයා හදාගත්ත ඕලවේ එක මෙතනට ඇඩ් කරගන්න තියෙන මම දැන් ඒක මෙන්න මෙතනට ඇඩ් කරගන්න හරි දැන් මම ඒක ඇඩ් කරගත්තට ඔයා බලනවාට මෙන්න මේක ටිකක් භාෂය එන මේ TikTok size එකට YouTube short size එකට නෑ නේ ඒකට කරන් තියෙන මෙන්න මේ අයිනට මෙන්න මේවට අයින්ටම ගිහින් මෙන්න මෙතන aspect ratio කියන එකෙන් මෙන්න මෙතන 9:16 කියන size එකට ක්ලික් කරගන්න. ඉතින් YouTube short video TikTok වලට යන size එක මෙන්න මේක මම ඒක උඩ කියලා ක්ලික් කරලා මෙන්න මෙහෙම තමයි බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මම මේ all way උඩ එක ක්ලික් කරලා මෙන්න මේක මේ size එකටම හදා ගන්නම්. මෙන්න මේ වගේ තියලා. ඊට පස්සේ මම මෙහෙම තියලා හදාගත්තට පස්සේ වඩ කරන්න තියෙන්නේ මෙන්න මේක මම මෙන්න මෙහෙම ඇදලා මෙන්න මෙහෙම හදා ගන්නම්. අවශ්‍ය size එකට හදාගෙන මම කරන්නේ මෙන්න මෙහෙම ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ මැද තියෙන මෙන්න මේ කොළ පාට එක අයින් වෙන්න ඕනේ අරක පේන්න. ඒකට මම කරන්නේ මෙන්න මේක උඩ මෙන්න මෙහෙම අයිනට ගිහින් මෙතන ඔයාලට බලා ගන්න බලන්න remove bg කියලා එකක් තියෙනවා. මම ඒක උඩ ක්ලික් කළා මෙන්න මෙතන chroma key කියන එකෙන් මෙන්න මෙතන ඔයාලට පේනවාද රවුමක් ආවා. අන්නේ රවුම මම මේ ගිහිල්ලා තියෙනවා මේ කොළ පාටකින් තියලා හරිය ක්ලික් කරාම ඔයාලට පේනවාද අරක පේන්න ගන්න. ඊට පස්සේ ඔයාලට ගන්න දිනේ ගේම් ප්ලේ ක්ලිප් එක උඩ ක්ලික් කළා මම එන්නේ ඒක ලොකු කරගන්නවා. ඉතින් ඒක ලොකු කරගන්නේ ගානට කැරක්ටර් එක ඉන්න මැදට වෙන්න. ඉතින් වෙන කොහටත් ඒක මේව කරගන්න එපා. ගානට කැරක්ටර් මැදට වෙන්න තියාගන්න. නැත්තම් ඔයාලට අවුල් වෙන්න පුළුවන්. දැන් මම ඉතින් මෙන්න මේක පොඩ්ඩක් ප්ලේ කරලා පෙන්නන්නම්. කොහොමද ඔයාලට බලා ගන්න පුළුවන් කියලා. හරි දැන් ඉතින් මෙන්න මේ වගේ තමයි මෙන්න මේක බලා ගන්න පුළුවන්. මෙන්න මේක වගේ ගැලරි එකම සේව් කරන්න කරන් දිනේ. AI Ultra HD කියන එකෙන් මෙන්න මෙතන ඔයාලට quality select කරලා frames ගන්න select කරලා මෙන්න මෙතනින් export දුන්න ගමන් ඔයාගේ මෙන්න මේක gallery එකට save වෙනවා. ඉතින් වීඩියෝ එක මොනවා හරි අඩුපාඩු දෙන්න පහලින් comment එකක් දාන්න. වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එක like එකකුයි comment එකකුයි subscribe කරලා දාලාම channel එක තියාගන්න. මේ වගේ gamers වලට වටින content ඉස්සලාට upload කරන photography videography පැත්තෙන් වීඩියෝ ඉතින් ඕගොල්ලන්ට සුබ දවසක්.